අයබෝන් ඉතින් ආතරින් පිළිගන්නවන් නාලිකාවට ඉතින් අද කතා කරන්න තියෙන්නේ පළවෙනි සෙමි ෆයිනල් තරගය ගැන 2020 ලෝක 2020 ලෝක කුසලානේ තියෙන පළවෙනි සෙමි ෆයිනල් තරගය ගැන හෙට දින පැවැත්වෙන ඒ තරගයේ ඉතින් ඒ වගේම අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ ඒ කණ්ඩායම සවුත් ආෆ්‍රිකාව සහ නවසීලන්ත අතර කණ්ඩායම් දෙක ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි කොහොමද කලින් අපි කාලගුණය දිස බැලුවොත් ඉතින් කාලගුණ ක්‍රීඩාට උචිත කාලගුණයක් තියෙන ඉතින් වර්ෂාවෙන් කිසිම බාධාවක් නැහැ. ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 26 28 වගේ පළතරක තියෙන. ඒ වගේම පින්න ප්‍රධාන සාධකයක් කියලා තියෙනවා. මොකද රාත්‍රී කාලයේදී පින්න වැඩිපුර පතරෙන් ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් කාසි වාසී දිනුවොත් ඉතින් සාමාන්‍යයෙන් හොතාමත් හොඳම දේ තමයි මුලින් පන්දු යැවීම. මොකද ඒ ග්‍රවුන්ඩ් එක ඉතාමත් පොඩි බවුන්ඩරිස් තියෙන මීටර 60 70 70 ගණන් වල බවුන්ඩරිස් තමයි තියෙන. හොඳට හයි 4 ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේම හොඳ තනදිල්ලක් හම්බි මේ තරඟයට. ඉතින් අපි දන්නවා කොහොමද ඉන්දියාවේ තනදිල්ල ගැන. ඉතින් මේ වර්තමානයේ වෙද්දී ඒ වගේම ගත්තොත් ඉතින් කාල්පනික කිසි බාධාවක් නැහැ. ඉතින් කණ්ඩායම් දෙකේ තරඟ ප්‍රතිඵල දිහා බැලුවොත් පස් වතාවකදී නවසීලන්තය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් එකිනෙක හමු වී තිබෙනවා. ඉතින් තරඟ පහකදී තරඟ පහක් තුළ තරඟ පහක්ම දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය කරලා තියෙනවා. නවසීලන්ත එකමක ජයග්‍රහණයක්වත් ලබාගෙන නැහැ සවුත් ආෆ්‍රිකාවට එරෙහිව 2020 ලෝක කුසලාන තුළදී. ඉතින් ෆේවරේෂන් විදිහට ගත්තොත් ගොඩක් අවස්ථා තියෙන දකුණු අප්‍රිකාව දිගන තමයි. මොකද ඒ හොඳ ස්ට්‍රොං බැටින් ලයින් අප් එකක් තියෙන ක්වෙන්ටින් ඩිකොක් එතකොට ඇඩම් මාක්‍රම් වගේ විශේෂයෙන් හොඳ පිතිකරු ඉන්න. ඒ වගේම පන්දු යැවීමෙත් ඉතින් ගොඩක් සුපිරි පන්දු යැවීමක් නිරතන ඒ කණ්ඩායම පන්දු යවන්න. ඉතින් මේ බැලුවොත් ඉතින් ගොඩක් අවස්ථාවක් තියෙන. ඉතින් දකුණු අප්‍රිකාව තරගයේ ජයග්‍රහණය කිරීමට තමයි. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා. සුබ දවසක්.